Good morning everyone and welcome to Madhu Talks. Kiya avurudde mula mama mage Madhu Talks channel එකෙන් පටන් ගත්ත Beauty Inside Out කියන beauty and skin care ගැන කරපු educational program series එකට ඔයගලන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබුණා. ඒකට ගොඩාක් ස්තුතියි. අදටත් ඔයගොල්ලෝ මට නිතරම ලියලා මතක් කරලා එවනවා ඒ beauty and skin care ගැන කරපු වැඩසටහන් මාලාව දිගටම කරගෙන යන්න කියලා. මොකද හුඟ දෙනෙක් ඒ වැඩසටහන් මාලාවෙන් විශාල ප්‍රයෝජනයක් ගත්ත නිසා. අපි තවත් ටිකක් ගැඹුරට මේ beauty skin care සහ hair care ගැන ඉගෙන ගනිමු. මේ ඉන්ඩස්ට්‍රි එකේ මම මෙතෙක් ඉගෙනගෙන තියෙන දේවල්, මගේ අත්දැකීම්, මට වාසනාවකට වගේ එකතු වෙන්න ලැබෙන විවිධ සම්මේලන, විවිධ රූපලාවන්‍ය පිළිබඳ ලෝකයේ තියෙන ඉහළම ආයතන හරහා මම ලබාගත් දැනුම, එතකොට මම අතින් මුදල් වියදම් කරගෙන ගිහින් ලබා ගන්න එක එක විශේෂ අවස්ථා ඔන්න ඔය දේවල් වලින් මම එකතු කරගන්න නිවැරදිම දැනුම තමයි ඕගලන්ට මම මගේ මේ Madhu Talks channel එකේ Beauty Inside Out කියන වැඩසටහන් මාලාව හරහා නොමිලේ බෙදලා දෙන්නේ. එතකොට ඕගලන්ට මේවා තවදුරටත් මුදල් ගෙවලා ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැති විදිහටත් ඒ වගේම ජාත්‍යන්තරව තියෙන නිවැරදිම දැනුම ඕගලන්ට ලබා ගන්න පුළුවන් විදිහටත්. ඉතින් මේ වැඩසටහන් මාලාව බොහොම රිලැක්ස්ලි නිවාඩු පාඩුවේ තේ එකක් එහෙම හදාගෙන ගෙදරම ඉඳලා සම්පූර්ණයෙන් අහලා බලලා ප්‍රයෝජන ගන්න. ඒ වගේම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අද මාතෘකාව ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. ඒ තමයි clean beauty. මොකද්ද මේ clean beauty කියන්නේ? ලෝකයේ තියෙන beauty skin care නිෂ්පාදනය කරන ආයතන brands සමහර ඒවා clean beauty කියලා certify වෙලා තියෙනවා. එහෙම නැත්නම් clean beauty කියන සහතිකය ඒ ආයතන වලට ලැබිලා තියෙනවා. අපි හැමෝම කැමති කිසිම අතුරු ආබාධ වෙනත් විෂ වර්ග ශරීරගත කරගන්නේ නැතුව බොහොම නිරෝගී විදිහට සේෆ් විදිහට ලස්සන වෙන්න. ලස්සනට ඉන්න. එතකොට අපි ජීවත් වෙන පරිසරය අපි විතරද හොඳින් ඉන්න ඕනේ. නැහැ. අපි ගැන විතරක් නෙමෙයි මේ ස්වභාව ධර්මය සහ අපේ පෘථිවිය ගැනත් හිතන්න ඕන. ඉතින් හරිම දේ තමයි තමන්ගේ ශරීරවලට හානියකුත් නැතුව අපි ජීවත් වෙන මේ මහ පොළොවට හානි කරන්නේත් නැතුව මේ ලස්සන වෙන්න හදන දේවල් නිෂ්පාදනය කරන එක සහ ඒවා තෝරගෙන පාවිච්චි කිරීම. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරයට හෝ ස්වභාව ධර්මයට විෂ සහිත දෙයින් බැහැරව ඒවට හානියක් වෙන්න පුළුවන් අමුද්‍රව්‍ය පාවිච්චි නොකර මේ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කිරීම සහ පාවිච්චි කිරීම. ඉතින් ඒකයි අද මම මේ clean beauty සහ sustainable beauty කියන movement එකේ වැදගත්කම ඔයගලන්ට මතක් කරලා දෙන්න හිතුවේ. මොකද මේ 2025 අවුරුද්දේ මුල දවස්වල ඉඳන්ම මම ගියපු හැම වැදගත් සාකච්ඡාවකදීම මේ Tamanටත් පරිසරයටත් විස නැති හානි නොකරන නිෂ්පාදන පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ලොකු උනන්දුවකින් හැමෝම කතා කරා. මේ නියම clean beauty කියන්නේ පාරිභෝගිකයා රැවටීමක් නෙමෙයි වචන වලින්. ලේබල් එක clean beauty කියලා ලියලා විතරක් රැවටීමක් නෙවෙයි. ඔගොල්ලෝ දන්නවා දැන් අපි හැමදෙනාටම හුඟක් ප්‍රයෝජනවත් ingredient එකක් හඳුන්වලා දුන්නාම ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ගන්න බැරි තරමේ චූටි දශම ප්‍රමාණයක් නිෂ්පාදනයකට ඇතුළත් කරලා කියනවා අපේ නිෂ්පාදනයේ ඒ හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක දාලා හදලා තියෙන කියලා සමහරු ලේබල් කරනවා. ඒ වගේ වචන වලින් රැවටීමක් නෙමෙයි මම මේ කියන්නේ. Clean Beauty Certification එක දැනට ලෝකයේ beauty නිෂ්පාදන ආයතන වලට දෙන්නේ දැඩි පරීක්ෂණ කරලා සහ නිෂ්පාදකයන් ඒ සඳහා සපුරාලිය යුතු දැඩි ප්‍රමිතීන් අනුව නිෂ්පාදනය කරනවා නම් පමණයි. ඉතින් ඕගලන්ට හිතාගන්න පුළුවන් නැති මේ clean beauty කියලා certify වුණ brands ගොඩක් විශ්වාසනීය බව. මම මේ ළඟදි දවසක සහභාගී වුණ සාකච්ඡාවකදී අපි කතා වුණේ ඉන්ඩස්ට්‍රි එකේ මේ clean beauty කියන එකට තාම ස්ථිර නිර්වචනයක් නැති බවයි. මොකද මේක සෑහෙන අලුත් සංකල්පයක්. ඉතින් පුළුවන් තරම් නිවැරදිව සහ කෙටියෙන් පැහැදිලි කරනවා නම් clean beauty කියන්නේ හැමත විස නැති, මහ පොළොවට විස නැති, හානිදායක නැති විද්‍යාත්මකව පිළිගත් කියන මේ අංශ තුනම සපුරාගත හැකි අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සහ එවැනි ක්‍රමවලට beauty and skin care නිෂ්පාදන ඉපදවන ආයතන හෝ brands වලට කියලා කියන්න පුළුවන්. මං හිතනවා ඔයගලන්ට තේරෙනවා ඇති. ඉතින් ඔයගලන්ට තවදුරටත් තේරුම් ගන්න පහසු වෙන්න ඒ වගේ අපේ හැමතත් මේ ස්වභාව ධර්මයටත් විස නැති හානියක් නොකරන ආකාරයේ ingredients නැත්නම් අමුද්‍රව්‍ය කිහිපයක් මම කිව්වොත් ඒවා තමයි squalane upcycled ingredients ඒ කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය ඒ විදිහටම ගන්න ඒවා coffee ගන්නවා අපි සමහරවිට කෝපි කුඩු ගන්නවා beauty
ට්‍රීට්මන්ට්ස් වලට. එතකොට පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය ගන්නවා. රෝ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය. එතකොට රයිස් වෝටර් ඔයගොල්ලෝ අහලා ඇති. බ්ලූ ටැන්සි. බ්ලූ ටැන්සි කියන්නේ හැමත ගොඩක් සුවදායි පැලැටිකින් ගන්න තෙල් වර්ගයක්. එතකොට බකූචියල්. බකූචියල් කියන්නේ සාර්ථක ශාකසාර විකල්පයක් තමයි රෙටිනොල් වෙනුවට. මේවා දැන් ලෝකයේ ඉහළම ගණයේ බියුටි ඇන්ඩ් ස්කින් කෙයාර් නිෂ්පාදන නිපදවන ආයතන ඒගොල්ලන්ගේ නිෂ්පාදන හදන්න පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ සමහරට අහලා ඇති. මේ දැන් මම කියපු අමුද්‍රව්‍ය උදාහරණ ගත්තොත් ඒවා කෙනෙක්ගේ ශරීරයට හෝ අපි මේ ඉන්න මහ පොළවට හානිදායී නොවන විස නොවන ආකාරයේ අමුද්‍රව්‍ය. ඉතින් මම මේවා ඔයගලන්ට කියන්නේ ඔයගලත් මේවා දැනගෙන ඉන්න ඕන නිෂ්පාදන වර්ග හරි විදිහට තෝරගන්න නම්. මම ඔයගලන්ට මගේ මේ Beauty Inside Out වැඩසටහන් වලින් කලින් කියලා දීලා තියෙනවා නිෂ්පාදනයේ ingredients list එක කියවන හැටි. ඒ වැඩසටහන් බලලා නැත්නම් බලන්න. අනිත් එක තමයි නිෂ්පාදනයක් මිලදී ගනිද්දී sustainable packaging ගැනත් හොයලා බලන්න. sustainable කියන එක සරල විදිහට කිව්වොත් මේ පෘථිවියේ යහපත් රඳා පැවැත්මට උදව් වෙන ආකාරයේද කියලා බලන එක තමයි මේකෙන් කරන්නේ. හිතන්න පහසුවෙන් දි รา පත් නොවන ප්ලාස්ටික් ඇසුරුමක තියෙන බියුටි නිෂ්පාදනයක් සහ නැවත රිෆිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත පිරවිය හැකි පාවිච්චියට ගත හැකි විදිහට අසුරලා තියෙන වීදුරු බෝතලයක් හෝ රිසයිකල්ඩ් පේපර් බයෝප්ලාස්ටික් වගේ පහසුවෙන් දිරන පරිසර දූෂණය අවම කරන ආකාරයේ අසුරුමක තියෙන බියුටි නිෂ්පාදනයක් ගැන. මේ වර්ග දෙකෙන් ඔබ හැකිතරම් අර දි รา පත් නොවන අසුරුම් වල දාලා තියෙන නිෂ්පාදන පාවිච්චි නොකර ඉන්න වග බලා ගන්න. ඒ වගේ නිෂ්පාදන පාවිච්චි කරනවා කියන්නේ ඔබ මේ පෘථිවිය නිරපරාදේ අකාලේ විනාශ කරලා දාන දායක වෙන කෙනෙක් කියන එකයි. ඒ නිසා මේ ගැනත් හිතලා නිෂ්පාදන මිලදී ගනිද්දී රීසයිකල් කරන්න පුළුවන් ඇසුරුම් වල තියෙන නිෂ්පාදන, රිෆිල් කරන්න පුළුවන් නිෂ්පාදන, එතකොට අනවශ්‍ය අවුට් බොක්සස් නැති නිෂ්පාදන මිලදී ගන්න උනන්දු වෙන්න. දැන් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේ වගේ ක්ලීන් බියුටි බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා. මගේ මතය අනුව මේ වගේ හැකිතරම් ශරීරයට වගේම පරිසරයට හිතකාමී විෂ නැති විදිහට ක්ලීන් බියුටි කියන සර්ටිෆිකේෂන් එකට අනුව ලෝකයේ දැනට තියෙන හොඳම බියුටි ඇන්ඩ් ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ්ස් කිහිපයක් කිව්වොත් ඔයගලන්ට දැනුවත් වෙන්න පළවෙනි එක තමයි Dr. Barbara Sturm කියන යුරෝපියන් ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එක. Oprah Winfrey එතකොට Victoria Beckham පවා මේ ස්කින් කෙයාර් පාවිච්චි කරනවා කියලා හරිම ප්‍රසිද්ධයි. ඊළඟට Augustinus Bader මේ ගැන මම වැඩසටහන් කලින් කරලා තියෙනවා. මේ ගැන මම කරපු වැඩසටහන මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලලා තිබුණා. එතකොට L'Occitane මම ඔයගලන්ට දැනටමත් මගේ Madhu Talks channel එක හරහා හඳුන්වලා දීලා තියෙනවා. එතකොට Veleda මීට අවුරුදු කිහිපයකට කලින් මම ඔයගලන්ට Veleda වල නිෂ්පාදන හඳුන්වලා දීලා තියෙනවා. අනිත් බ්‍රෑන්ඩ් එක තමයි Elemis. Elemis කියන්නේත් මම ගොඩක් කැමති බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම Elemis කියන්නේත් ලෝකයේ ගොඩක් දෙනා ඉහළම අගයක් දීලා පිළිගන්න beauty and skin care බ්‍රෑන්ඩ් එකක්. මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් 100%ක් පර්ෆෙක්ට් කියලා කියන්න බෑ. නැත්නම් අංග සම්පූර්ණ කියලා කියන්න බෑ. නමුත් මේවායේ බොහොමයක් නිෂ්පාදන හැකිතරම් දුරට සෑහෙන දුරට අනෙක් බ්‍රෑන්ඩ්ස් එක්ක සසඳද්දී ඉහළින් ක්ලීන් බියුටි කියන මූව්මන්ට් එකට අනුව හදපු ඒවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ ලස්සනට ඉන්න ලස්සන වෙන්න ඉගෙන ගන්න අතරේ අපිටත් වගකීමක් තියෙනවා. මේ ලෝකේ පාවිච්චි කරලා නාස්ති කරලා දාන්නේ නැතුව ඉස්සරහට එන පරම්පරාවලටත් ලස්සනට ඉන්න ලස්සන ලෝකයක් ඉතුරු කරන්න. නැත්නම් හදන්න. මතක තියාගන්න. ක්ලීන් බියුටි කියන්නේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. ඒක මයින්ඩ්සෙට් එකක්. ඉතින් එක එක ලේබල් වලින් ඔබට ගිහිල්ලා එක එක මාකටිං වචන වලට රැවටෙන්නේ නැතුව ඔබටත් පරිසරයටත් හිතකර නිෂ්පාදනයක් තෝරගන්න හැටි ගැන මගේ මේ Beauty Inside Out වැඩසටහන මුල ඉඳන් බැලුවා නම් ඔබ දැන් දන්නවා. Let's make conscious beauty our new normal. ඔයගොල්ලෝ එකඟ වෙනවා ඇති. කමෙන්ට් කරන්න ඔයගලගේ අදහස් පල්ලෙහා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මට පුළුවන් විදිහට ඒවට හැමදාම වගේ උත්තර දෙන්නම්. ඒ වගේම ලයික් කරන්න, මේ වැඩසටහන ෂෙයා කරන්න, මේ දැනුම ඔයගොල්ලෝ අනිත් අය අතරත් බෙදා ගන්න. ඒ වගේම subscribe කරන්න channel එකට තාමත් subscribe කරලා නැත්නම්. එහෙනම් ආයෙත් මේ වගේම වැදගත් වැඩසටහනකින් මුණ ගැහෙනකන් have a lovely day and I'll see you soon. Bye.